ඕ කට්ටිය සම්පූර්ණයෙන් පිළිවෙලට හරියට තමන්ගේ වැඩේ කරන්න ඕන. දැන් ඔය කට්ටියට යාළුවෝ ඉන්නවා, මිත්‍ර සමූහ ඉන්නවා, පට්ට බොක්කේ ෆ්‍රෙන්ඩ්ස්ලා ඉන්නවා, හිතවත්තු ඉන්නවා. හැබැයි ඔය කවුරුත් ඒ ලෙවල් විභාගයේ ලියද්දී ඔබට විභාගයේ ලියන මොහොත තුල අදාළ වෙන්නේ. ඒතර ඔබ තනියම තමයි ඒකට මුහුණ දෙන්න වෙන්නේ. ඒතර මම ඔබ සියලු දෙනාට කියනවා මේ ඉදිරි කාල සීමාවේ මාස කිහිපයක් වැඩ කරද්දී මේ මාස 8 තුල මෙතෙක්කල් ගෙනාපු සියලු සම්බන්ධතා පවත්වගෙන යන අතරතුර ඔබ පෞද්ගලිකව පොඩි සෙල්ෆිෂ් ගතියකින් ආත්මාර්ථය උදෙසා වැඩ කරන්න කටයුතු කරන්න. දැන් අර ගෲප් වර්ක් කියන ඒවා කරන් යන්න ඒ අතර සෙල්ෆ් ස්ටඩීස් කියන ඒවා වැඩි කරන්න. මොකද මම ඒකට නිකන් උදාහරණ කතාවක් කියන්නම්. මතක තියාගන්න අපි ජීවිතය ජයගද්දී අපි ළඟ ඉන්න මිනිස්සුන්ට සල්ලි තියලා වැඩක් නැහැ අපිට සල්ලි නැත්තම්. තේරෙනවද? අපි ළඟ ඉන්න මිනිස්සුන්ට සල්ලි තිබිලා වැඩක් නැහැ අපිට සල්ලි නැත්තම්. අපිට සල්ලි දෙන්න ඕනේ. අපි ළඟ ඉන්න මිනිස්සුන්ට බලය තිබිලා වැඩක් නැහැ අපිට බලය නැත්තම්. අපිට බලය තියෙන්න ඕනේ. අපිට ඉන්න මිනිස්සුන්ට උගත්කම බුද්ධිමත්කම තියලා වැඩක් නැහැ අපි මෝඩයි නා. අපිට තියෙන්න ඕන උගත්කම් බුද්ධිමත්කම්. ඒතර මතක තියාගන්න ජීවිතේ අපි තනියෙන් නැගී සිටිද්දී අපි තනියෙන් විජයග්‍රහණය කරද්දී අපිට අනිවාර්යෙන් අපේ සාර්ථකත්වය උදෙසා අර කියපු දේවල් ටික අත්‍යවශ්‍යයි. ඒ නිසා හැම මොහොතකම වැඩ කරද්දී අරයා මට මේ දේ කරලා දෙයි, මෙයා මට මේ දේ කරන්න ඉන්නවා, එයා මට විභාගෙට නෝට් ටික දෙයි, අරයා මට පේපර්ස් ටික ගෙනත් දෙයි. එහෙම ඉන්න එපා. පොදු සමාජයක උනත් ජීවත් වෙද්දී තමන් ගැන තමන්ට කොන්ෆිඩන්ස් එකක් ඇතුව වැඩ කරන්න ඕනේ. ඒ නිසා මේ ගේම දිනන්න ඕන නම් අපි ගේමට බහැලා වැඩ කරන්න ඕනේ. තේරෙනවද? අපි ගේමට බහැලා වැඩ කරන්න ඕනේ. අපි ගේමට බැස්සොත් තමයි අපේ ජීවිතේ සාර්ථක වෙන්නේ. අනිවාර්යෙන් පිටින් ඉන්න පට්ට ෆිට සෙට් එකක් අපිට ඕනේ. අපිට නැත්තම් බෑග්ග්‍රවුන්ඩ් එකෙන් සපෝට් එක නැතුව ඉස්සරහට යන්න බෑ. බෑග්ග්‍රවුන්ඩ් සපෝට් එක අපිට ඕනේ. හැබැයි බෑග්ග්‍රවුන්ඩ් සපෝට් එක අපිට තිබ්බට මතක තියාගන්න ඒ බෑග්ග්‍රවුන්ඩ් සපෝට් එක සම්පූර්ණයෙන් අපිට හරිද අත්‍යවශ්‍ය වුණත් අපේ වැඩ ටික හරියට වෙන්නේ නැත්නම් මොන බෑග්ග්‍රවුන්ඩ් සපෝට් එක තිබ්බත් වැඩක් වෙන්නේ නැහැ. අපි කරන්න ඕන හරියට දේ. දැන් මට කෑම හදලා ගෙනත් දුන්නට කිසිම මිනිහෙක් වැඩක් නැහැ මම කන්නේ නැත්තම්. මට ඇඳුමක් ගෙනත් දුන්නට කිසිම මිනිහෙක් වැඩක් නැහැ මම අඳින්නේ නැත්තම්. ඒ නිසා මම දිනන්න ඕන කියන අවශ්‍යතාව මට එන්න ඕන. ඒ නිසා හැම කෙනෙක්ම තමන් චරිතයක් විදිහට සාර්ථක වෙනවා නම් පෞද්ගලිකව තමන් විසින් දැරිය යුතු දේවල් ටික දරලා තමන් වැඩ කළොත් තමයි තමන්ට තමන්ගේ ටාගට් එක ඇචීව් කරන්න පුළුවන්. තේරෙනවද? වෙන මිනිස්සු අපිට මොන දේ දුන්නත් අපිට මොන දේ කරත් අපිට හැඟීමක් නැත්නම් අපි කියන්නේ අපි දිනන්න ඕන කියලා අපේ ජීවිතේ දිනන්න බෑ කවදාවත්.